එක්තරා රටක රජතුමෙක් පුරුද්දක් විදිහට හැම අවුරුද්දකම රටවැසියන්ට දානයක් දෙනවා. ඔන්න ඉතින් දාන දෙන දවස උදා වුණා. සේවකයෝ දානේ පිළියෙල කරන වැඩ පටන් ගත්තා. දානේ පිළියෙල කරන තැනට කිට්ටුවෙන් පොඩි කැලයක් තිබුණා. ඒ කැලේ නායක මරණාසන්නව කැලෙන් එළියට එද්දිම මැරුණා. මේ නයාව රාජලියෙක් දැකලා ඇවිත් බැහැගෙන පියාඹගෙන යද්දි නයාගේ කටින් විෂ බින්දු කීපයක් දානේ ලෑස්ති කරන භාජනයකට වැටුණා. දානේ ලෑස්ති කරලා ඉවරුණ ගමන් මුලින්ම රජතුමා ඇවිත් රජතුමාගේ අතින්ම ඒ දානේ බෙදලා දුන්නා. ඒ දානේ වළඳපු කෙනා නයාගේ විෂ කලවම් වෙලා තිබ්බ කෑම කාපු ගමන් එතරම් මැරිලා වැටුණා. රජතුමා කම්පා වෙලා බොහොම දුක් වුණා. එතනින්ම ඒ දානේ නතර කළා. මේ මරණේ යමලෝකයට වහම වාර්තා වුණා. දැන් මේ මරණයට හේතු වුණ කෙනාගේ නමට පව ලියන්න යමලෝකේ ලියන මහත්තයාට බාර වුණාට පව ලියන්නේ කාටද කියන ගැටලුව මතුවුණා. නයා මැරිලා හිටපු නිසා මේ පව නයාගේ පොතට ලියන්න බෑ. විෂ භාජනයට වැටුණ බවත් රාජලියක් දන්නේ නැති නිසා රාජලියට ලියන්නත් බෑ. රජතුමා මේ දානේ දෙන්න මූලික වුණත් රජතුමා දන්නේ නැති හින්දා එයාගේ නමට ලියන්නත් බෑ. ලියන මහත්තයා දැන් හින අවුලෙන් නිසා පව්පින් පොතත් අරන් යම රජුරුව හම්බ වෙලා අකරතැබ්බේ කිව්වා. යම රජතුමාත් පොඩ්ඩක් අවුල් වෙලා වගේ හිටියා. ටිකක් කල්පනා කරපු යම රජතුමා ලියන මහත්තයාට මෙහෙම කිව්වා. ඔය පොතේ පැත්තකින් ඕක ලියාගෙන ඔටෝ එලාම් එක සෙට් කරලා තියන්න. ඔය පව ලියන්න නමක් හම්බ වෙයි කියලා. ඉතින් ඔය විදිහට අවුරුද්දක් ගෙවිලා ගියා. අර රජතුමා ආපහු දානේ දෙන්න ලෑස්ති කරා. අසල්වැසි රටකින් ආපු කට්ටියකට රජතුමාගේ දානමය පින්කම ආරංචි වෙලා දානේ දෙන තැන හොයාගෙන යද්දි අතරමඟ වෙළඳාමේ යෙදලා හිටපු වට්ටි අම්මා කෙනෙක් දැකලා දානේ දෙන්න තැනට යන පාර ඇහුවා. අපෝ ඔයාලා ඔය වහදාලා දානේ දෙන රජාගේ දානේ කන්නද යන්නේ කියලා අර කට්ටියව බය කරලා යැව්වා. වට්ටි අම්මා එහෙම කියන වෙලාවේ යමලෝකේ පින් පොතේ එලාම් එක වදින්න ගත්තා. ඒක ඇහුණු ලියන්න පොතත් අරගෙන යම රජුර ළඟට දිව්වා. ඕන්න ඔය වට්ටි අම්මගේ නමට අර පව දාන්න. මෙලෝ දෙයක් දන්නේ නැතුව කෙනෙකුට දොස් කිව්වයි කියලත් ලියා ගන්න. යම රජුරුව අනකලා. මේකත් කල්පිත කතාවක් වුණත් අපේ ජීවිතේට ගන්න තියෙන ආදර්ශය නම් ගොඩක් වටිනවා. තමන්ගේ අඩුපාඩුවක් හරියට හදාගන්න බැරි මිනිස්සු වෙන අයගේ අඩුපාඩු වැරදි හොයනවා. තැන තැන කියනවා. අපි කොච්චර හොඳ කළත් අපෙන් මොකක් හරි එක වැරද්දක් වෙනවා නම් මිනිස්සු ඒ මිනිස්සයාගේ නරකම පොයින්ට් එක කරගන්නවා. කාට වුණත් ඔක තමයි වෙන්නේ. මෝඩ මිනිස්සු අනුන්ගේ වැරදි හොයා හිටියට බුද්ධිමත් මිනිස්සු තමන්ගේ වැරදි හදාගන්නවා. ඉතින් සරල නිහතමානී ඒ වගේම අනුන්ගේ දේවල් හොයන්නේ නැති අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන හැමෝත් එක්කම අවංක හදවතකින් hina වෙන මිනිස්සු හැමදාම සතුටින්